කොහොමද ඔයාලට මේ තියෙන්නේ බණ්ඩාරවෙල කුඹල්වෙල මහමෙවුනාව අපි ලංකාවට ආපදා තත්ත්වෙන්න කලින් ගියේ දැන් නම් මේ තැන කොහොමද දන්නේ ළඟා වෙන්න පහසු විද ඒ විස්තර මොකුත් දන්නේ නැහැ. ඉතින් ආපදා තත්ත්වයට පත්වෙච්ච අයට අපි පුළුවන් විදිහට උදව් උපකාර කළා. ඔයාලටත් මේ ආපදා තත්ත්වය තරමක් දුරට පහව ගියාට පස්සේ ගිහින් බලන්න තියෙන ලස්සන තැනක් මේක. ඉතින් ජීවිතය කියන්නේ මේ මොහොතේ වෙන දේ නෙමෙයි ඊළඟ මොහොත වෙන්නේ. අපි ජීවත් වෙලා ඉන්නවා නම් අපේ ජීවිත ඉස්සරහට අරන් යන්න ඕනි. ඉතින් හැමෝටම ආරාධනා කරනවා ශක්තිමත්ව නැගිටින්න. උදව් කරන්න පුළුවන් අය ඕන තරම් ඉන්නවා. ඉතින් උදව් උපකාර අරගෙන තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න කියලා ඉන්නනවා හැමෝගෙම. දංකඳ අඩුවක් නැත පිංසාරයි පිංකඳ බබලන රන් රැස් දහරයි දංකඳ අඩුවක් නැත පිංසාරයි. ඔයාලට පොත් ඕනේ නම් මේ ස්ථානෙන් මිලදී ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ ඒ තැන. එතෙන්ට ගිහිල්ලා පොත් බලලා පොත් ගන්න පුළුවන්. මේ තියෙන්නේ පන්සල වටේට තියෙන view එක හරිම ලස්සනයි. බෝගන් විලා වවලා තියෙන්නේ පන්සල වටේටම. හරිම ලස්සන view එකක් තියෙන්නේ මහමෙවුනාව වටේටම. බලන්නක ලස්සන. ඒට අර ඇතින් පේනවා නේද පුංචි කුටි තියෙනවා. ඒ තමයි හාමුදුරුවරු භාවනා කරන කුටි. ඉතින් එතෙන්ට ගියාම අපිට පුංචි භාවනා කුටිත් දැක ගන්න පුළුවන්. අපි ඊළඟට ගියා ලස්සන දියැලක් බලන්න. මේ තමයි රාවණායන බඩලි ප්‍රදේශයේ තියෙන ලස්සන දියැලක්. ඔන්න එහෙනම් ඉතින් ඔයාලා හැමෝම අපි ලස්සන ඇල්ලක් බලන්නත් එක්කන් ගියා. හැමෝටම ප්‍රශ්න වලින් ගොඩ එන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ආපිට ගිහින් එන්නම්.